ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම යන්න හදන්නේ පොඩි ගමනක්. පොඩි gift එකක් ගන්න. birthday කියනවා. ඉතින් ඒ හින්දා gift එකක් ගන්න තමයි යන්නේ. gift එකක් order කරා. මොකද මට මේ ඒ දේ ගන්න ටිකක් දුරට යන්න වෙනවා. මට ඒකට යන්න බෑ. ඉතින් ඒ හින්දා මං ඒ වගේ වෙන දෙයක් ඔන්ලයින් ඕඩර් කරා. ඒක අනිද්දා එනවා. සිකුරාදා එනවා. ඒ හින්දා එතකොට ආවට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් ඒ මොකද්ද කියලා. මගේ හස්බන්ඩ් 6ට ගෙදර එනවා. ඒ දැන් වෙලාව දන්නවද? දැන් 12:46 තව වෙලා තියෙනවා හැබැයි. ඒට කලින් මම එන්න ඕනේ ගිහිල්ලා. ටක්කල් ලෑස්තිලා යමු. මම කොණ්ඩේ දාගත්ත මේම. මයි කොණ්ඩේ මේ මෙන්න මේ ඔයාලට පේනදී එන්නේ කෑලි එන හින්දා මම මෙන්න මේක ගානවා. නැත්තම් හරිම කැතයි නිකන් ඉස්සලා මේ හරිම කැතයි නිකන්. මේක ගෑවම මේ හරිම පිළිවෙලට තියෙනවා. මන් ලෑස්ති වුණාට අක්කාලා මම කොණ්ඩේ මෙහෙම දාගත්තා. වෙන විදිහක් නෑ දාගන්න පොනිටේල් දාන්නත් කැතයි වගේ මට හිතුණා. ඊට පස්සේ දැන් මම යන්න තමයි හදන්නේ. මේක මාර සුවඳයි. මොනවද තියෙන ගන්න? කාඩ් එක තියෙනවා. ආයේ මේ තියෙන මම නිතරම එහෙම අරගෙන යන බෑග් එක. අපි එන යමු. යන ගමන් ඔයාලව එකතු කරගන්න. අදම අපි බලමු මම මොනවද ගන්න කියලා. මොන හරි පොන්නත් ඕන මාර්ති බහයි. මේ පටිය අඟරිලානේ. ඒක හදාගන්න බෑ. මේ ඉතින් අපි මොන හරි බොණ්ඩත් අරගෙන අපි එනම් යමු. දැන් වෙලාව 1:13යි. ඉක්මනට යමු. මේ 5ට කලින් මම ගෙදර එන්න ඕන. මම දැන් ලෑස්ති වෙලා යන්න යන්නේ. මාර අවුවක් තියෙන්නේ. මේ ඔන්න බලන්න. දැන් මම ස්ටේෂන් එකට යන්නේ. ස්ටේෂන් එකට ගිහිල්ලා ට්‍රේන් එක කීයටද කියලා බලන්න ඕන. මම ඔන්ලයින් gift එකක් දැම්මා. තව gift එකක් වගේ ගන්න ඕන. ඉතින් අපි බලමු මගේ ඔළුවේ නැහැ මොනවද ගන්න කියලා. අපි බලමු මොනවද ගන්න කියලා. තියෙන්නේ කියලා. ඉතින් ස්ටේෂන් එකට මම ටක්කලා යන්න. ගොඩක් අවුවයි. ගිහින් මම ඔයාලත් එක්ක එකතු වෙන්න. මම දැන් ස්ටේෂන් එකට ආවා. ට්‍රේන් එක තියෙන්නේ 1:51ට. අපි දැන් ඇතුළට යමු. කොතෙම්බ බස් හෝල් එකට මේ තියෙන්නේ අවුට්ලට් එකට යන බස් එක. බලමු අපි මෙන්න මේක.
ෂොප්ස් ඇතුලේ මම වීඩියෝ කරේ නැහැ. මොකද මේක ඇතුලේ මං හිතන්නේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් මම දන්නේ නැහැ මං හරියට. ඒ වුණාට මම වීඩියෝ කරේ නැහැ. මොකද එයාලා මොන හරි කිව්වොත් හරි ඒ හින්දා මම කෝකටත් කියලා මං ඇතුලේ වීඩියෝ කරේ නැහැ. ඔයාලට මම මෙන් පෙන්නන්නේ එළිය කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේකට ඇවිල්ලා තියෙන කට්ටිය ඉතින් දන්නවා ඉතිනේ මම මේක පෙන්නන්නේ අපේ ලංකාවේ ඉන්න එහෙම අයට. ඉතින් බලන්නකෝ මම මේකේ වටේම ඇවිද්දා මොනවද ගන්න තියෙන කියලා බලන්න. මේකේ ගොඩාක් සෙනග ඉන්නවා ෂොප්ස් ඇතුලේ. ඇත්තටම හොයාගන්න හරිම අමාරුයි. මට වෙලත් යනවා. මොකද මම එන්නත් එපා. ඉතින් හස්බන්ඩ් එන්න ඉස්සෙල්ලා ඒ හින්දා ඇත්තටම මම ඔයාලට කිව්වේ 12යි ගානට මම ගියේ. ඒ වුණාට මම මෙතනට ගිහිල්ලා යද්දිම 3ක් පහු වෙලා වගේ. ඊට පස්සේ මම ඩක්කාලා මේ ගන්න තියෙන එකත් අරගෙන දුහගෙන ගියා. ඉතින් අපි බලමු මම මොනවද ගත්තේ කියලා. අන්තිමට මම පෙන්නන්නම්. අපි එහෙනම් යමු ඩක්කාලා. ඊට පස්සේ මම බස් එකෙන් බැහැලා ගියා ඩයිසෝ එකට. ඔයාලා දැන් දන්නවා ඇති ජපාන් වල තියෙන සීයේ කඩේ. ඉතින් ඩයිසෝ එක. ඉතින් මම ඒකට තමයි ගියේ. මොකද මම ගියේ මේ මට ඉටිපන්දම් වාගේකුයි පොඩි රිබන් වාගේකුයි ගන්න තිබ්බා. ඊට පස්සේ මම ගියා මොන හරි බොන්න. මොකද ගොඩාක් තිබ්බයි හිටියේ මේ දවස්වල මෙහෙට ගොඩාක් ප්‍රශ්නේ. ඊට පස්සේ මම දැන් ගිෆ්ට් එකක් අරගන්නවා. අරගෙන ඉවරලා මම ගිහලා බබල් ටී එකක් ගත්තා. ස්ටේෂන් එකට දුවලා යන්න ඕන. එතනට ගිහලා මේක කරන්න. මං ඔයාලට කිව්ව නේද මං gift එකක් දැම්ම කියලා ඔන්ලයින්. ඉතින් ඒක මේ අද ආවා. මං ඔයාලට පෙන්නන්නම් මොකද්ද කියලා. මෙන්න මේක තමයි මම ඔන්ලයින් ඕඩර් කරේ. මේක ඇතුලේ තියෙන්නේ perfume දෙකක්. ඉතින් මට හිතුණා මම සරායිගේ perfume පාවිච්චි කරනවා. ඇත්තටම සුවඳයි, long lasting. ඉතින් මට හිතුණා එයාටත් මේකෙන් perfume දෙකක් අරන් දෙන්න. ඉතින් මම ඕඩර් කරා. මේක අද තමයි ආවේ. ඉතින් හොඳ වෙලාවට යන්නේ නැහැ. මට අද වැඩ. ඉතින් මෙහි වෙලාව දාන්න පුළුවන්. එන්න ඕන වෙලාව එන්න ඕන දවස්. ඉතින් මම අද වැඩට යන කලින් මේක ගෙන්න ගත්තා. දැන් මේක හංගලා තමයි යන්න ඕන. ඉතින් අපි බලමු. මම තව වීඩියෝ එකක් ගේන්නම්. මේක දැන් බර්ත්ඩේ එක දවසට මම මේ අන්බොක්ස් කරන වීඩියෝස් ඔයාලට අරන් එන්නම් එයාගේ අතින්ම. තව ඊළඟ වීඩියෝ එකකින් එකතු වෙන්නම්. මේ ඊළඟ වීඩියෝ එක බර්ත්ඩේ එක දවසේ වීඩියෝ එක. ඉතින් අපි බලමු මේක අන්බොක්ස් කරාම මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම අන්බොක්ස් කරන්නෙත් නැහැ. මම ඔන්ලයින් දැම්ම විතරයි. මම දන්නේ ඇත්තට සුවඳ කොහොමද කියලා. මම හිතනවා මේ සරායිගේ perfume සුවඳයි. ඉතින් මේවත් සුවඳ ඇති කියලා. ඉතින් බයි එහෙනම්.